ගොඩක් දෙනෙක් තේ වගා කරාට තමන්ගේ ප්‍රදේශයට යෝග්‍ය වන තේ ප්‍රභේදය තෝරගන්න ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා නැහැ. ඕනම ප්‍රදේශයකට යෝග්‍ය වන තේ ප්‍රභේදයක් ගැන හඳුන්වා දෙන්නයි අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. වර්ෂා කාලයටත් නියං කාලයටත් එක විදිහට අස්වැන්න ලබා දෙන මේ වර්ගය හඳුන්වන්නේ 42 වර්ගය කියලා. මේ තේ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි අනික් තේ ප්‍රභේද වලට වැඩිය විශාල අස්වැන්නක් ලබා දෙන එක. ඒ වගේම තමයි මේ තේ ගසේ තියෙන තේ දල්ල ඊටමත් බරෙන් යුක්තයි. අනෙක් විශේෂිතම කරුණ තමයි අනික් තේ ප්‍රභේද එක්ක සැසඳීමේදී මේ ශාකය දීර්ඝ කාලයක් නොමැරි පවත්වා ගැනීමේ තියෙන හැකියාව. මේ වර්ගය තියෙන තේ ඉඩමක හොඳින් නඩත්තු කරගෙන යනවා නම් විශාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන් අනික් තේ ප්‍රභේද එක්ක සැසඳීමේදී. මේ තේ ප්‍රභේදයේ තියෙන තවත් විශේෂත්වය තමයි මේ ශාකයට විශාල වශයෙන් පෝර අවශ්‍ය වෙන්නේ නැති එක. පෝරත් එක්ක අපේ ඉඩමේ තියෙන ග්‍රීසීරියා දැම්මහම අපේ අස්වැන්න වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ වර්ගයට යොදන්න ඕනේ T750. 709 භාවිතා කිරීම යෝග්‍ය වෙන්නේ නැහැ මේ වර්ගයට. පුංචි කාලේදී T200 භාවිතා කරලා ඊට පස්සේ 750ම භාවිතා කරලා ග්‍රීසීරියා එක්ක මේ වගාව කරගෙන ගියොත් එහෙම විශාල අස්වැන්නක් ලබා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. මේ තේ වර්ගය යෝග්‍ය වන්නේ කඳුකර ගල් සහිත ඉඩම්වල. ඒකට හේතුව තමයි නියං කාලයට යෝග්‍ය වෙන්න තමයි මේ ප්‍රභේදය නිර්මාණය කරලා තියෙන්නේ. අලුතින් ඔයා තේ වගා කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ 42 වර්ගය ඔයගොල්ලන්ගේ ඉඩමේ රෝපණය කරන්න. ඒ වගේම තමයි අධික පෝර ප්‍රමාණයක් අවශ්‍ය නොවන නිසා ග්‍රීසීරියා යොදාගෙන ඔයාගේ වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන්.